ටිකක් නැවතිලා මේ කතාව අහන්න. මේක හොල්මන් කතාවක් නෙමෙයි. ඒ වුණත් වටින කතාවක්. මේක Facebook එකේ නංගි කෙනෙක් දාලා තිබුණ පෝස්ට් එකක්. මම මේ කතාව එයා කියපු විදිහටම කියන්නම්. මම මේ ටික දවසකට කලින් මගේ පෞද්ගලික වැඩකට එක්තරා ටවුන් එකකට ගියා. ඒ ගිහින් බස් එකෙන් බැහැලා මට ඕන කරන බඩු වගයක් ගන්නත් එක්ක කඩවල් කිහිපයකටම ගියා. මගෙත් එක්ක මගේ අම්මයි තව බබෙක් හම්බ වෙන්න ඉන්න අක්කා කෙනෙකුයි හිටියේ. ඒ අක්කගේ බඩට මාස 6යි. එයා කිව්වා නංගි මට වොෂ්රූම් යන්න ඕන යටිබඩ කොර වෙලා වගේ කියලා. ඒ අක්කගේ කකුලුත් ඉදිමිලා තිබුණේ. ඉතින් අම්මව බස් ස්ටෑන්ඩ් එකේ බස් එකට දාලා සීට් එකක් අල්ලගන්න කියලා මම ඒ අක්කා අරන් ඒ අදාළ ටවුන් එකේ පොදු වැසිකිළියට ගියා. ඒකට යන්න රුපියල් 40යි. ඊට පස්සේ ඇතුළට ගියා. ටයිල් අල්ලලා තිබුණේ. ඊට පස්සේ අර අක්කා බයටත් එක්ක කිව්වා නංගි මම වොෂ්රූම් එකට යනකල් අනේ මාව අල්ලගන්න වතුර තියෙනවා මට බයයි කියලා. ඊට පස්සේ වොෂ්රූම් එකටත් අරන් ගිහින් ලැජ්ජ වෙන්න ඕනේ නැහනේ. කවදා හරි දවසක මාත් ඔහොම බඩක් උස්සයි යන හින්දා ඒ අක්කට මම උදව් කරා. ඒත් ඒ එක්කම මම කිව්වා අක්කේ ඇඟේ මුත්‍රා වුණත් කමක් නැහැ මේ වොෂ්රූම් එකෙන් ඔයා එළියට යන්න කියලා. මොකද වොෂ්රූම් එකේ පොඩි කන්නඩියක් තිබුණා. ඒ එක්කම ඒ කන්නඩිය ගාවම යට තීරුවේ SIM කාඩ් එකක් වගේ පොඩි කැමරාවක් තිබ්බා. ඒක මම අහම්බෙන් වගේ දැක්කේ. මම ওই කැමරාව අතට අරගත්තා. ඔව් ඒක යම් දෙයක් වීඩියෝ වෙන හෝ යම් දෙයක් දිහා බලාගෙන ඉන්න ක්‍රමයට තිබුණ පොඩි කැමරාවක්. හිතේ සැකේ හින්දාම ඕක අතට අරන් වැසිකිළිය බාර මිනිහට කතා කරා. වයසක අංකල් කෙනෙක්. උන්දා ඒ ගැන දන්නේ නැහැ කිව්වා. ඊළඟට යන්න හොඳ මේ ටවුන් එකේ පොලිසියට හින්දා මම ගිහින් අම්මට කිව්වා අම්මා බස් එකෙන් බහින්න. මේ අක්කා එක්ක ඉන්න මම වැඩකට යනවා කියලා. අදාළ පොලිසියට සම්බන්ධ ට්‍රැෆික් නිලධාරියෙකුත් එතන හිටියා. ඒ අංකල් එක්ක පොලිසියට ගියා. හැබැයි මම ගියේ නිකන් නෙවෙයි. මගේ ෆෝන් එකෙන් මම මේ කැමරාව දකින. ඊට පස්සේ ළඟට ගිහින් අතට ගන්න. ඒ වගේම වොෂ්රූම් එකේ වීඩියෝ එකකුත් අරගෙන. මේක අරගෙන අදාළ පොලිසියට ගිහින් මගේ වීඩියෝ එකත් එක්ක අදාළ කැමරාව බාර කරා. මගේ විස්තරත් දුන්නා. ඊට පස්සේ පොලිසිය කම්පියුටර් ඔය IT ගැන දන්න කට්ටිය ඇවිත් ඕක චෙක් කරා. පස්සේ බලනකොට ඒ කැමරාවට අදාළ වීඩියෝ 5000 ගානකට ළඟයි. සමහර පොඩි දරුවෝ උසස් පෙළ වගේ නංගිලා දරුවෝ හම්බ වෙන්න ඉන්න අය හම්බුණු අය මේ හැම කෙනෙක්ගේම වීඩියෝ එකේ තිබුණා. වොෂ්රූම් එකකට යන්නේ අවශ්‍යතාවයක් නිසානේ. මට සංසාරේ තිත්ත වෙලා ඇඬුණා. සමහර වීඩියෝ ක්ලිප්ස් තිබුණා ගෑනු ළමයි පෑඩ් චේන්ජ් කරන ඒවා පවා. මට යන්නත් පරක්කු වෙන හින්දා මට කිව්වා එතන අස්සම් කරලා අදාළ කට්ටිය හොයාගෙන උසාවියට එන්න කිව්වොත් එන්න කියලා දැනුවත් කිරීමක් කරලා මාව ආයෙමත් අම්මා ගාවට ගෙනත් දාලා ඒ පොලිසිය නිලධාරි මහත්තයා ගියා. මට අහන්න තියෙන්නේ මෙච්චරයි. ඒ වගේම කියන්න තියෙන්නෙත් මෙච්චරයි. නගරයක පොදු වැසිකිළියක් තියෙන මිනිස් අවශ්‍යතාව වෙනුවෙන්. හැබැයි එහෙම තැනක මෙහෙම කැමරා අටවල මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඔව් සමහරක් වෙලාවට මෙහෙම කැමරා අටවල ওই පොඩි ලස්සන කෙල්ලන්ගේ වීඩියෝ ක්ලිප්ස් මේ සෝෂල් මීඩියා එකේ අතාරින්නෙත් එහෙම වුන්මයි. අහක ගිය පරිප්පුවක් කෑවා වගේද මන්දා. එහෙම කියලාත් මට හිතුණා. මොකද මම ජීවිතේකට උසාවි ගිහින් නැහනේ. ලංකාවේ වැරදි නොකරන මිනිස්සුත් උසාවි ලගිනකොට මට ඉස්සරහට මොකක් වෙයිද කියලා මම මේ ගැන දැන් හිතා මේ ලියන්නේ. මට කියන්න ඕන මෙච්චරයි. කොල්ලෙක් නම් ඇතුළට ගියා විනාඩියෙන් අදාළ වැඩේ කරා එළියට ආවා. හැබැයි ගෑනුන්ට ඒ කාර්යය ඒ තරම් පහසුමත් නෑනේ. ඔයාලා ඇඳුමක් පිටෝන් කරන්න කලින් විතරක් නෙවෙයි ඊට පස්සේ වොෂ්රූම් යනකොටත් පරිස්සමින් යමල්ලා. ඔය දේ මට සැකසහිතව බැලුන් නැත්තම් අදාළ වීඩියෝස් වල ඉන්න කී දෙනෙක්ට සමාජ අගෞරවයක් මානසික ආතතියක් බොහෝ විට ජීවිතේ පවා නැති වෙන්න පුළුවන් දෙයක්. ඒ හින්දා කල්පනාවේ යමල්ලා. කෙල්ල වුණත් දරුවෙක් වදන් ඉන්න අම්මා කෙනෙක් වුණත් එදා මගේ ඇඟ සීතල වෙලා ගියා. ඇත්තටම පුදුමාකාර බයක් වගේම මේ සමාජයේ මේ පරිසරය මනුස්සයෙක් වීමට වඩා අම්මපා ඊට පහත් වානරයෙක් වුණා නම් කියලා හිතුණා. දැන් මේක කියවලා කොහෙද කින්ද මන්ද නිවුස් වලට ගියාද මොකද්ද ටවුන් එක අහන්න එපා. ඒක හරි නෑනේ. කල්පනාවෙන් යුතුව නොදන්න තැන් වලට යනකොට පරිස්සමින් යන්න. එච්චරයි කියන්න ඕන. පරිස්සමින් ඉන්න බුදු සරණයි. ඒ නංගි ওই විදිහට තමයි මේ දේ සඳහන් කරලා තිබුණේ. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයත් මේ වගේ තැන් වලට යනකොට අනිවාර්යෙන්ම කල්පනාවෙන් යන්න.